හින්දි ගීතවල සිංහල ගීතයත් හින්දි ගීතයට දෙවෙනි නෑ. සමහර සිංහල ගීත තිබෙනවා හින්දි ගීතයට වැඩිය ලස්සනයි. මේ ගීතය මුල් ගායනය මොහිදින් බෙක් සමග රුක්මනී දේවී. පද රචනා කළේ ඒ.ජේ.ද සොයිසා. සංගීතය එස්.එස්. වේදා සමග ආර්.ඒ. චන්ද්‍රසේන. අන්න මෙතන දෙන්නෙක් ඉන්නවා අපිත්. හින්දි සංගීතය වගේම කලාතුරකින් අපිට හමුවන්නේ සිංහල සංගීතයේ එස්.එස්. වේදා සමග ආර්.ඒ. චන්ද්‍රසේන. 1954 තිරගත වුණු අයිරංගනේ චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ගීතේ රංගපෑවා ස්ටැන්ලි පෙරේරා සමග රුක්මනී දේවී. අද ගායනා කරන්නට ආරාධනය කපිල දිසාසේකර සමග විශාරද රුවිනි මංජුලා කුරුප්පු. සාරංග දිසාසේකර ඔබ කවුරුත් දන්නවනේ. සාරංගගේ ඥාති සහෝදරයා තමයි කපිල. කපිලගේ මහප්පා තමයි නාරද දිසාසේකර නැසීගේ අපි ප්‍රවීණ ගායන ශිල්පී. ඉතින් කලා පවුලකට හිමිකම් කියනවා. ඒ වගේම සුනිල් ශාන්ත සමාජයේ කැපී පෙනෙන දක්ෂ ගායකයෙක්. ඒ වගේම විශාරද රුවිනි මංජුලා කුරුප්පු එදා සිටම අපේ සොඳුරු රාත්‍රී වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ගීත ගායනා කළා. රුවිනිත් රන්වැලි දියණියක් දැන් විදුහල් ප්‍රතිනියක්. රස විඳිමු ගීතය. නැගීම පෙම් රාජයා උනිය මාළුවේ